දැන් මම මේ වීඩියෝ එක මැදදී ප්‍රබල අනාවරණයක් කරනවා. දැනට සංයමයෙන් යුතුව සවන් දෙන්න. මොකද මම මේ ඔබලට දෙන්න හදන පණිවිඩය එකවරම දෙන්න බෑ. විනාඩියකින් මේ පණිවිඩය දෙන්න බෑනේ. මේ AI කියන දේ ලෝකෙට මොකද්ද කරන්නේ? මම මේක Facebook එකේ වීඩියෝ එකක් දැම්මත් YouTube එකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණේ හින්දා මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. පළවෙනියම උදාහරණයක් ගන්න. ඔබේ ගෙදර තියෙනවා කියලා හිතන්නකෝ ඉඩමේ ගහක්, අඹ ගහක් තියෙනවා. දැන් ওই අඹ ගහ ඔබට හිතෙනවා මං තනියම භාවිතා කරන්න ඕනේ කියලා. දැන් බාන ලේන්නු අපෙන් අහන්නේ නැහනේ. ලේන්නු ටැන් 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 ගාලා ඇවිල්ලා ඔය අඹ ගහේ තියෙන අඹ ගෙඩි බාගෙට කනවා, සමහර ඒවා වට්ටනවා, වට්ටලා ඒ ලේනවා යනවා. ලේනියක් එනවා. එයත් කනවා යනවා. ආයෙ ලේනෙක් එනවා. මේ වගේ මේ මුංගේ පාලනයක් අපිට නැහැ. ආයෙ ගිරව්. ආය මයිනෝ මෙන්න මේ වගේ විවිධාකාර කුරුල්ලෝ ඇවිල්ලා මේ අඹ ගෙඩි කන අසීමාන්තිකව දැන් මේක මහා කරදරයක්. තව මේ පණුව වර්ග අඹ ගෙඩිය ඇතුළට රිංගලා තිනවා. මේ අඹ ගහ දැන් මගේ ඉඩමනේ තියෙන්නේ මේක. මේක අපේ තාත්තගේ හම්බෙච්ච ඉඩම නේ මගේ අඹ ගහ මගේ ඉඩම. කොහොමද මේ අනිත් සත්තු භාවිතා කරන්නේ? මගෙන් අහලා කන්නෙත් නැහැ. දැන් ඇත්තට මිනිස්සුන්ගේ කතාව තමයි මේක මගේ තාත්තගේ ඉඩම මගේ ගහ කියන කතාව. මේක මිනිස්සුන් හදාගත්තු කතාව. හැබැයි ලෝක සත්‍ය අනුව ඕක මිනිස්සුන්ගේ ගහ වෙන්නේ නැහනේ. දැන් නිමල් නම් නිමල්ගේ ගහ වෙන්නේ නැහනේ ලෝක සත්‍ය අනුව. මොකද ලේන්නු ඉන්නවා, කපුටෝ ඉන්නවා, මීයෝ ඉන්නවා, එක එක සත්තු ඉන්නවා, පණුවෝ ඉන්නවා. ඉතින් ඒ හින්දා දැන් ලෝක සත්‍යයට පිටින් ගිහිල්ලා නැත්තම් මිනිස්සුෙකුට හිතෙනවා ලෝක සත්‍ය දන්නේ නැති මිනිස්සුෙකුට හිතෙනවා මේක මං විතරක් භාවිතා කරන්න ඕනේ කියලා ඉටි කවරකින් අඹ ගහම වහනවා. මුළු අඹ ගහම ඉටි කවරකින් වහනවා. දැන් ලේරුන්ට එන්න දෙන්නෙත් නැහැ. ගිරවුන්ට එන්න දෙන්නේ නැහැ. මුකුන්ට එන්න දෙන්නෙත් නැහැ. වහලා දවස් කීපයක් ඇද්දි තේරෙන්න පටන් ගන්නවා දැන් මේ හරියන්නේ අඹ ගහ මැරෙන්නයි යන්නේ. මම මේ කියන කතාව තේරුම් ගන්න. දැන් මේ මිනිස්සයා මේ ඇත්තටම අඹ ගහේ අඹ තිබ්බට දැන් අඹ 100ක් හැදෙනවා නම් මේ මිනිස්සයා ඇත්තටම කාලම නැහැ. අඹ ගෙඩියක් දෙකක් තමයි කන්නේ. වැඩියෙන්ම කාලා තියෙන ලේන්නු. අවංකවම කතාව මේකයි. මේ අඹ ගහ හැදිලා තියෙනම ලේන්නු වෙනුවම තමයි මේ ලෝකේ ඕන දෙයක් හටගන්නේ සත්තු වෙනුයි. ඒ සත්තු අඩු වෙනකොට සත්වයන් නැති වෙනකොට ඒ පැවැත්ම නැති වෙනවා. අපි හිතන් ඉන්නවා මේ ලෝකේ අපිට ඕන විදිහට රජ කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ඔයාලා බලන්නකෝ සත්වයන්ගේ පැවැත්ම අඩු වෙන කල එක්කෝ දුක පැත්තෙන් වේවා නැත්නම් සත්තුන්ට සැප දෙන්න වේවා. ඒ පැවැත්මක් නැති කල හරිද? මොකද වෙන්නේ? ඒ පද්ධතිය ඡය වෙනවා. ඒක පොළොවට පස් වෙනවා. ඒ වගේ තමයි අපිට ඕන විදිහට මේ අඹගස් ඉටි කවර දාලා කොටු කරන් ඉන්න බෑ. ඒක අපි විතරක් නෙවෙයි තව සංස්කාර ධර්මයන් තියෙන මේ ලෝකේ. සංසාරේ දුවන කූඹියෝ දැන් ඔබ හිතන් ඉන්නවා ඔබට ඕන හින්දා ඔබ කඩේ ගිහිල්ලා ආවේ කියලා. ඒ කියන්නේ ඔබ කඩේ යන ගමනාන්තය ගත්තොත් ඒක ඔබ තුලම ඔබේ ආධිපත්‍යෙම ඔබේ අධිරාජ්‍යයක් තුල සිද්ධ වෙනක් කියලා. එහෙම නැහැ. හරිද? ඔබ කඩේ යනකොට කූඹි 100ක් මැරුණා ඔබේ කය හින්දා. ඒ හින්දා ඔබේ කයවත් ඔබට අයිති නැහැ. ඔබ කියලා කෙනෙකුත් නැහැ. තේරුණා? ඒක වෙනම කතාවක්. ඔබට නිකන් දැනෙන්නේ ඉඳලා හිටලා. සමහර වෙලාවට අපිට දැනෙනවනේ දැන්. මොකක් හරි තරහ ගියාම හොඳට කෙනෙක්ට බයිනවා. බැලලා ඉවරලා පස්සේ හිතනවා අයියෝ ඇයි මං තරහ ගත්තේ? ඇයි මං තරහ ගත්තේ? කියලා පැත්තකට ගිහලා ඉඳගෙන හිතනවා. දැන් පොඩ්ඩක් ධර්මයට නැඹුරු කෙනෙක් නම් හිතෙන්න පුළුවන් ඒ තරහ ගත්තු තැන ඉඳපු මම්මද දැන් මේ මෙතනත් ඉන්නේ. දැන් තරහගත්තු වෙලාවෙ ඉඳපු මිනිස්සයා මද දැන් මේ තරහගත්තු ස්වභාවය ගැන පසුතැවෙන මේ ස්ථානේ හිතන්නෙත් ඒත් මම්මද? අපි දෙන්නම එක්කෙනෙක්ද නැත්නම් මේ ලෝකේ මොකද්ද කතාව? ඒ හින්දා මම කියලා කෙනෙක් මේ ලෝකේ ඇත්තට ඉන්නවද කියලා නැත්නම් මේ මම කියන එක වෙනස් වෙනවද කියලා කතාවක් තියෙනවනේ. ජාතියට හේතුව අවිද්‍යාව. හරිද? හරි දැන් මම ඒක ගැන සාකච්ඡා කරන්න යන්නේ. මම කියන්න ගියේ ඔය ICT ශාස්ත්‍රය ගැන. ICT ශාස්ත්‍රය කිව්වට පස්සේ ගොඩාක් කුර්දි තියෙනවා. data entry. එතකොට software development, web design, web development, ඔය programming languages එහෙම ඉගෙන ගන්නවා. දැන් පළවෙනි කාරණාව තමයි මේ AI app එකක් භාවිතා කරන මේ සාමාන්‍ය චරිතය ඉන්නේ. ලෝකයක් ගැන දන්නේ නැහැ. සාමාන්‍ය රොබෝ කෙනෙක් වගේ app එකක් භාවිතා කරන්න පුළුවන් වුණා කියලා ලෝකේ තේරෙනවා කියලා හිතන්න එපා. ඒ පටු මානසිකත්වයක් තියාගන්න එපා. එතකොට ඩිග්‍රියක් කරන්න කියලා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් දෙක තුනක් ඉගෙනගෙන මොකක් හරි පොඩි කම්පැනි එකක උදේ රෑ වැඩට යනවා කියලා මහ ලොකු දැනුමක් තියෙනවා කියලා හිතන්න එපා. තේරුණාද?
ඔය ලොකු වෙද්දි හරියනවා පොඩ්ඩක්. ඔය අවුරුදු 40 50ක විතර වෙද්දි ඔය නිහතමානී වෙනවා. දැන් පඬිතුකමක් තියෙන්නේ. ඔබලා තේරුම් ගන්න දැන් ඔය software engineersලා ගත්තට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒ data entry කරන අය විවිධ ශේෂ්ත්‍රයන් වල අනිත් පැත්තෙන් කර්මාන්තවල වෘත්තීන් කරන අය. දැන් අපි කංකරුවන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා කංකරුවෙක් හිතන විදිහට. කංකරුවෙක් එකම විදිහටනේ හිතන්නේ දැන් මොනවා හරි කවර් පැකට් කරනවා නම් ඒ දේවල් එකම විදිහටනේ හිතන්නේ. ඒ හිතන විදිය හොඳට විශ්ලේෂණය කරලා අපිට හදන්න පුළුවන් මේ යන්ත්‍රයක් AI වලින්. ඒ හින්දා ඉදිරියේදී ගොඩාක් මිනිස්සුන්ට ICT ශාස්ත්‍රය කිව්වහම මේ අර මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඇප් පමණක් නෙවෙයි. ඒ ඇප්ලිකේෂන් ඕනේ වෙනවා මේ විවිධ යන්ත්‍රෝපකරණවල මේ මිනිස්සුන්ට යන්ත්‍රෝපකරණ වලින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය පදනම හදාගන්න. මෙනු එක ඩිස්ප්ලේ එක හදාගන්න. දැන් ඇඟිල්ලෙන් ටච් කරලා ඒ දේවල් අර පාලනය කරගන්න. එතකොට ඒ හැම දෙයකටම ICT තමයි ඕන වෙන්නේ. ඒතකොට ඒ මතම මිනිස්සුන්ගේ වෘත්තිමය ස්වභාවය බලපානවා. මිනිස්සු 100කින් ගන්න තිබ්බ වැඩ යන්ත්‍රකින් කරගන්න එක මිනිස්සෙක් විතරයි ඕන වෙන්නේ ඩිස්ප්ලේ එක පාලනය කරන්න. KTM කියනවනේ ඉතින් මිනිස්සු 100ක්ම ගෙදරනේ. හරිද? එතකොට ඔයාලා මත තියන්නේ AI හින්දා මේ පරිසරය කියන්නේ මේ වාහන පිරුණු තේරුණාද? එතකොට මේ සංකීර්ණ පද්ධතිය කර්මාන්තකරණයට මත රඳා පැවතුන මිනිස්සු. කර්මාන්ත මත රඳා පැවතිච්ච මිනිස්සු. මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයාලා හොඳට හිතන්නකෝ. AI නිසා කර්මාන්ත පද්ධතිය මත කාර්මික විප්ලවයෙන් හටගත්තු මේ භූමිය මත රඳා පැවතින මිනිස්සු අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ භූමිය ෂය වෙනවා බල. මේ භූමිය ෂය වෙනවා. මේ ධාර්මික යුගයක් එන්නේ. ආධ්‍යාත්මික යුගයක් එන්නේ. මේක දැන් මතක් වෙනකොට මේක තේරෙනකොට ඇඟ නලියන්න ඕන. දැන්වත් හැදෙන්න ඕනේ. මේක තේරෙන්නේ නැත්නම් මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ ගහ මත රඳා පවතින සත්‍යයන් අඩු කරන්න කිව්වොත් ගහ මැරෙනවා. ඊටි කවර දාලා ඉන්න දෙන්නේ නැතුව ගල් වලින් පොළි වලින් ගහලා ඉවරලා. ගහ තියෙන්නේ නැහැ වැඩි කල. අන්න ඒ වගේ තමයි මතක තියාගන්න මේ භූමිය මත රැඳෙන සත්‍යෝ ඉන්න ඕනේ මේ කර්මාන්ත පද්ධතිය මත. දැන් ඔක්කොම හරියට අර කැටි වෙන්න ගියාට පස්සේ ඔබලා හිතනවද මේ කර්මාන්ත පද්ධතිය පවත්වාගෙන යන්න පුළුවන් කියලා? පවත්වාගෙන යන්න බෑ. ගෝලියාර්ටි ක්‍රමයේ මත මේ ගෝලියාර්ටි ක්‍රමයේ දුවන්නේ මේ කර්මාන්ත පද්ධතිය හොඳට තියෙන්න ඕනේ. කංකරුවන් වැඩට යන්න ඕනේ උදේ පාන්දර උන් ජීවත් වෙන්න බෑ. හතර වටේ මහ පොළොව විතරක් කරගෙන කර්මාන්ත වලට AI තාක්ෂණය භාවිතා කරලා ඉවරලා ඒව නිෂ්පාදනය කරනවා. අවසානයේදී මොකද වෙන්නේ? මේ ලෝකේ ගොඩාක් මිනිස්සු ඒ තමන්ගේ වෘත්තීන් වලින් යන්න පටන් ගන්නවා. අනික වෘත්තීන් වලින් යන්නේ ලේසි පොරවල් නෙමෙයි හොඳේ. වෘත්තීන් වලින් යන්නේ මේ රොබෝලා නෙමෙයි. ධර්මයක් ගැන හිතන්න පුළුවන් පොඩ්ඩක් ඔය පල්ලෙහා වෘත්තීන් වල ඉන්න අය. එතකොට මොකද වෙන්නේ? පල්ලෙහා වෘත්තීන් වල ඉන්න කට්ටිය කියන්නේ පොඩ මනුස්සකමක් තියෙනවා. මැනේජර්ලා බාන පිස්සු වගේනේ. ඔය කර්මාන්තල මැනේජර්ලා කුහකකම, තිරිසන් ගතිය, පෙරේතකම, ආත්මාර්ථකාමීකම ඒ දේවල් නැතුව මේ කර්මාන්තයක් පාලනය කරන්න යන්න බෑ. ඒක දන්න කට්ටිය දන්නවා. ඒ මනුස්සයා නිකන් රොබෝ කෙනෙක් වගේ. මම මේ කර්මාන්ත කීප එක වැඩ කරලා ඒ මිනිස්සුන්ගේ හදවත් දැකලා කියන්නේ. දැන් කෙනෙක් හිතන ඇති අනේ යා ගොඩක් හොඳයිනේ. ඔයා දන්න හොඳ කියන එක දන්නේ නැහැ ඔයා. හරිද? පොඩ්ඩක් ආසය කරලා බලන්න. නිකන් රොබෝලා වගේ ජීවත් වෙන්නේ. මනුස්සකම් නැහැ. පිරිහිලා තියෙන්නේ. බහුතරයක් මම මේ කියන්නේ. ඔය මිනිස්සු ටික විතරක් ඉඳලා අර ගොඩාක් පල්ලෙහා ධාර්මික මිනිස්සු තමයි යන්නේ. යන්න. ඇත්තටම යන්නේ හේතුවක් මත ඒ මිනිස්සුගේ පින පෑදිලා තියෙන්නේ. කර්මාන්තෙන් මිනිස්සු අස් වෙලා යනකොට එයාලා හිතන් ඉන්නේ අපිට මේ දැන් දුක් විඳින්නයි වෙන්නේ කන්න බොන්න නැතුව කියලා නෑ. පින පෑදෙන්න යන්නේ. මෙච්චර කාල මේ උදේ පාන්දර රෑ වැඩට යන පද්ධතිය දරන්න හිටියේ කර්මාන්ත පද්ධතිය. ඒ පද්ධතිය ෂේ වෙලා ඉවරලා නැවත කුෂි කර්මාන්තේ රට පුරා ව්‍යාප්තන යුගයක්. ධාර්මික යුගයක් බිහි වෙන්නයි යන්නේ. ඔය AI තාක්ෂණින් හින්දා තව අවුරුද්දක් දෙකක් තුනක් යනකොට දැවැන්ත මිනිස්සු ප්‍රමාණයක් ලෝකෙන් අයින් වෙනවා. ඔය ඉන්ටර්නෙට් කේබල් එකම හොයන්න හම්බෙන්නේ කඩලා යනවා. ඔයාලගේ ෆෝනරේ අන්තර්ජාලයට ගිහලා මහා දැවැන්ත හීනම වාගෙන කොල්ලන්ගේ වාහනේ ඉන අන්තර්ජාලයෙන් ගොඩ යමු කියාගෙන යන්නේ. උන් කරන දේවත් උන් දන්නේ නැහැ සමාජයට මොනවද වෙන්නේ ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි එක යන්නේ. ඔය ට්‍රේඩින් කියන්නේ අමු හිඟන වෘත්තියක්. අර චූටි ළමයි ඇවිල්ලා ගෙදර තියෙන සල්ලිත් දාලා ඉවරලා 100 200 1000 මේ සමාජයේ දානවා. එතකොට ඔබට සල්ලි ටිකක් හම්බුණා කියලා සතුටු වෙනකොට අර පැත්තේ 100ක් විතර අඬනවා. කොහෙවත් ඉන්න මහා තිරිසන් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් ප්ලැට්ෆෝම් එකක් හදලා දිනන පොඩි වගුවක්. ආහට මෙහෙට යන්න. ඒක ඇනලයිස් කරනවා කියලා තමාරුන් කොළවල ලියලිය උගන්වනවා. එතන ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒක නිකන් අර ඒ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් එක හදලා තින්නේ කොහොමද? ලෝකේ ඉන්න ඒ වෙලේ ඒක ට්‍රේඩ් කරන හැමෝම ඇනලයිස් කරලා. එයාට ලාභෙ කොහොමද යනවා? එතන තමන් ලෝකෙට සේවාවක් දෙන්න යන්නේ එතන. තමන්ගේ එකම ඉපීම තමයි තව මිනිස්සුන්ට සල්ලි අහිමි වෙලා මගේ පැත්තට සල්ලි යනවා සූදුවක් එක. ට්‍රේඩ් කරනවා කියන්නේ ධාර්මික වෘත්තියක් නෙවෙයි. මෙන්න මේ වගේ දැවැන්ත
මේ පද්ධතියට ප්‍රාණය දෙන මිනිස්සු කන්දකට මේ ලෝකෙ යන්න වෙනවා. මේ කතාව තව ගොඩාක් කියන්න දේවල් තියෙනවා මේ AI තාක්ෂණය ගැන. මම අවසාන ඉතාලම කෙටියෙන් කියන්නම්. මේ AI තාක්ෂණය එනවත් එක්කම නැත්නම් AI ක්‍රමවේදය ගොඩාක් දේවල් අර සංකීර්ණ දේවල් ඉතාලම පහසුවෙන් කරගන්න පුළුවන් ස්වභාවය. එතනදී වෘත්තිකයන් අඩු වෙනවා, කාලය අඩු වෙනවා. ඒ වගේ ගොඩාක් වාසි තියෙනවා ඉතින්. ඒ වාසි තියෙනවා වගේම තමයි අර වෘත්තිකයන් වැඩි වෙලා කාලය වැඩි වෙලා තිබ්බ මේ පද්ධතිය තමයි මේ භූමිය. ඕක ෂේ වෙනවා. සත්තු අඩු වෙනවා කියන්නේ කර්මාන්ත පද්ධතිය පවතින්නේ නැහැ. හරිද? ඉන්ටර්නෙට් කේබල් කඩලා යනවා මහා දැවන්ත යුද්ධ හට ගන්න ඉස්සරහට උඹලට බලා ගන්න පුළුවන් යුදෝපකරණ පවා AI තාක්ෂණයෙන් ඉන්නේ. ඉස්සරහට ඔය හදාගත්තු යකුඩු බඩු භාණ්ඩයි ආයුධයි ඔක්කොම ඒවා තුලින්ම විනාශ වෙලා යනවා. නව යුගයක් එන්නේ, ධාර්මික යුගයක් එන්නේ. අර බත් මුට්ටියේ අවසාන බත් ටික හූරන්න පොඩ්ඩක් වෙලා යනවනේ. පළවෙනි බත් හැඳි ටික හොඳට ගන්න පුළුවන්. මේ දුටුගැමුණු රාජ්‍ය සමයේ පරාක්‍රම බහුල රාජ්‍ය සමයේ හොඳට මහරහතන් වහන්සේලා බිහි වුණා. මිනිස්සු මුනිවරු වුණා, බලවන්තයෝ වුණා. ඊට පස්සේ මෑත අවුරුදු 1000 දී මහරහතන් වහන්සේලා වැඩි හිටියේ නැහැ. නිකන් පිස්සු විකාරන්නේ ආක්‍රමණ එනවා මේ රට විනාශ කළානේ. ඒ තමයි බත් මුට්ටියේ අවසාන බත් ටික හූරලා ගන්නකොට. හැබැයි ඒ හූරලා අරගෙනත් බත් හැන්දකයි හැදෙනවා. ඒ තමයි මේ ඊළඟට එන නව යුගය. ධාර්මික යුගය. මේක තමයි මේ අන්තර්කල්පේ. අවසාන ධාර්මික යුගය. අර තිරිසන් සත්තු වෙලා ඉඳපු කට්ටිය මහා පිංකාරයෝ අන්නේ ඔක්කොම හොඳට හීරිලා ඇවිල්ලා මේ ඊළඟ වසර කිවිද උපදිනවා. දැන් මේ ඉපදිලා ඉන්නේ මහා පිංකාර දරුවෝ. උන් මේ කර්මාන්තවල මේ දුක් විඳින්න ඉපදුනේ උන් නෙවෙයි. දැවැන්ත පිංකාර දරුවෝ උපදින කේන්ද්‍ර බලන්නේ දරුවන්ගේ. මේ දැන් උපදින දරුවන්ගේ 100ක් අරගෙන කේන්ද්‍ර බලන්න. කොහොමද කියලා. මම බල සම්පන්න පුත් උපදින්න. බල සම්පන්න දියණුවරු උපදින්න. ඒ මිනිස්සු මේ කර්මාන්ත සරින්ගරින්ග මේ උදේරවට ගන්නේ ඕන නෙවෙයි. අර මහාචාර්යවරුන් කියන්නේ වහගෙන උන් ලොකු කරගෙන අර වහල්කම යන්නේ උන් නෙවෙයි. තේරුණා? ඒ දරුවන්ට මේ භූමිය හැදෙන්නේ. නිවන් දකින මිනිස්සුන්ට මේ භූමිය හැදෙන්නේ. යාළුවනේ නිවන් දකින්න. එයාලා එන්නේ අදාළ කර්තව්‍යයන් කරන ඉස්සරහට යන්න. ඊළඟ අන්තර්කල්පය හැදෙන දක්වා එයාලා ඉන්නේ පින්කම කරපු මිනිස්සු. තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. දැන් මේ වීඩියෝ එක දික් කරනවනේ. විනාඩි 13යි. ඒ හින්දා කියන්නේ ධාර්මික වෙන්න පුළුවන් තරම් මේ භූමියම තැලෙන්න එපා. අර කොල්ලන්ගේ වාහන ඉන්න කමු බොමු ට්‍රැවල් කරමු මෙහෙම යමු. අර කෑල්ලකගේ කාන්තව අමාරුවේ දාගෙන අනම්මනම් කරන විකාර නටන්න එපා. දුවන්න තැන් නැති වෙයි. දුවන්න තැන් නැති වෙයි. ඇත්තටම ඔබ මිය ගියත් කොහෙද උපදින්නේ? අමු නිරේ. බල්ලෙක්, පූසෙක්, පණුවෙක්. ආයි ලේසියට උඩ දෙන්න හම්බෙන්නේ නැහැ. මේ දේවල් මම මේ හිතට වදින්න කියන්නේ මේ විදිහට. දැන් ඔබට මේ වීඩියෝ එකට තර්කයක් ඉදිරිපත් කරන්න බෑ. ඇයි? හදවත නලියනවා. දැන් හදවත ගැහෙනවා. මේ කතාව කිව්වට පස්සේ තේරුණා නේද? මේ මෙච්චර හොඳට කියලා තේරෙන්නේ නැත්තම් කියන්න තියෙන අවසානට අර පාරේ තියෙන අසූචි ගොඩක් දිය වෙලා ගිහිල්ලා තනකොළකට හරි පොහොරක් එනවා. හැබැයි පුතේ උඹ මිනිස්සෙක් වෙලා උඹෙන් මේ සමාජයට සේවාවකුත් නැහැ, මහ පොළොවට සේවාවකුත් නැහැ. ඕක තමයි කියන්න තියෙන්නේ. තේරුණාද? ඒ හින්දා සමාජයට වැඩදායක පුතෙක් වෙන්න, දරුවෙක් වෙන්න, දියණියක් වෙන්න නිකන් බොරුවට ඉවරලා මේ මහා අමුතු හීනමවන්න යන්න එපා. මේ භූමිය ගැන තේරුම් ගන්න මොකද්ද ලෝකෙට වෙන්නේ පොඩ නිවුස් අහන්න. මේවා නිකන් අහට මෙහෙට අහලා ඉවරලා මේවා වැරදි කියන්නේ නැතුව ලෝකෙ මොනවාද වෙන්නේ, ලෝකෙ මොන විදියටද යන්නේ, කලින් වසර 10 දී මොන කොහොමද තිබ්බේ නේ? අපි මවපු හීන අර කාර් උඩින් යන යුගෙ එහෙම මට තිබ්බ හීන මහ ලොකු දැවැන්ත හීන තිබ්බේ. කාර් වලින් බැහැගෙන කාන්තාව 100ක් විතර තියාගෙන එංගලන්තේ ගිහිල්ලා සන්ග්ලාස් දාගෙන ඔය වගේ අමුතු හීන තිබ්බේ. ඒක කාර් උඩින් යන යුගයක් හැදෙනවා. ඔන්න ඔයගේ මහා මානසික තිරිසන් හීන තිබ්බ මේ මිනිස්සෙක් මමත්. තේරුණාද? එතකොට ඒ හීන දැන් ඔක්කොම නැති වෙලා ඉවරලා මේ නව යුගය ගැන දකපු මිනිස්සෙක්. ඒ හින්දා කරුණා කරලා ඒ නව යුගය ගැන හීනමවන්න පටන් ගන්න. ඔය ජරා අමුතු කොල්ලන්ගේ වාහන ඉන්න කියයි අරව කියයි මේවා කියයි කාන්තාවට කතා කරන්න දන්නේ නැහැ කෑල්ල කියයි. අන්න ඒ වගේ මන්ද මානසිකත්වයෙන් අයින් කළා ධාර්මික මිනිස්සෙක් වෙන්න.